So guys, ටී බල බල ඉඳි අපි නිකම්නේ හිතුණා ඇඩ් එකක් දැකලා අනුරාධපුර යන්න. දැන් වෙලාව 10ද? කීයද? 10ට ඕන දැන් කට්ටියම යන්න හිතාගත්තා. අම්මලා කිව්වා යන් ලැහත් වෙන්න කියලා. අම්මා හැබැයි ගෙදර ඉන්නේ. එහෙනම් අපි යනවා. හිතුණ ගම වැඩේ කරන්න ඕනේ. අපි දැන් වාහනේ චෙක් කරගන්න ඕනේ, වාහන රෙඩි කරගන්න ඕනේ. ඒකද දවස් දෙකකින් වාහනේ එළියට ගත්තේ නැහැ. වතුර බල්ලා ඔක්කොම කරලා දාගන්න ඕනේ. දැන් යන්න එනවා. හදිස්සිය යන්නේ මුකුත් දන්නේ නැහැ. දාගත්තේ නැත්තේ. කිසි දෙයක් දන්නේ නැහැ. ෆයිල්ස් ටික. ඒ මොනවද ෆයිල්? ක්ලිනික් ෆයිල් දාගත්තා. වතුරත් අඩුපාඩු ටිකක් බැලුවා. එහෙනම් අපි දැල් හැත්තිලා යනවා. අමුතුම ට්‍රිප් එකක් වෙනවා මේක එකපාරටනේ හිතුනේ යන්න. ඔන්න බෑග් ටික පැක් කරලා එක එක ඒවා දැම්ම. ඔව් මොනවද දාගෙනද දන්නේ නැහැ. ඉතින් අපිට ඒ ගිහිල්ලා තමයි බලන්න වෙන්නේ. මොනවද දාගෙන නැද්ද දන්නේ නැහැ. කොහොමද කැම්ප් බීමට ගෙන හෙට හම්බ වෙනවා එහෙන් දන්සල් වලින් කියලා හිතන් යනවා. වතුර බෝතලේ හෙට දාගමු. මේක දෙන්න ඕනේ. ඔව් ඒ කෑම එක දාගමු. අපේ පූසන්ට කෑම මේ කාට හරි දීලා යනවා ගෙදර දෙන්න කියලා. අපි හොරෙන් යන්නේ මේක අපි දන්නේ නැහැ ඔව්. දීලෙම එන. එහෙනම් නගින්න වතුර ඇද්ද? වතුර ඇද්ද? අදුන් හැමතැනම බෑග් වලට දාන්න වෙලාවක් නැහැ අපිට. මොකද මේක? මේක මොකද්ද? මේක මේ ඔය හොලලා ගත්තා හැම. වතුර ගත්තානේ. දොර වහන්න. පිටිකොලේ කකුල් දෙක පැත්තට දාගමු. ඕකේ. අපි යන්න එළියට ගන්නවා. වෙලාව කීයද? 9යි. වෙලාව 9යි. දන්නේ නැත. ඇත්තට රතන එහෙම ජනෙල් තද කරලානේ. අවුරුත් දෙන්නේ. අපි ගෙදර. පියනවා. දැන් වෙලාව 9යි. 9ද? 9:56යි. දැන් 10යි. වෙලාව. කියන්නේ 10යි. අපි යනවා. 10ට හරියටම යන්න ගෙදරින්. ඕ. 10යි? වෙන්දර නිදා ගන්න එළිය ලයිට් එක දාලා. දාලා. ලයිට් එක දාන්න හෙටනේ. යන්නේ. එහෙම බෑ අනේ. අපි පිටත් වුණා ගෙදරින් කියනවා අපි යන්නේ කොහෙද කියලා කියන්නේ නැහැ. කියන්නේ අපි ගිහිල්ලා ගම බලන්න. හෙට උදේට පෙන්නනම් කොහෙද අපි ඉන්නේ කියලා. පළවෙනි පහට තමයි මේව ගමනක් යන්නේ. දැන් 10යි වෙලාව. 10යි වෙලාව හිතුණා යන්න. හෙට පොය හින්දා. ඒ නිසා අපි යනවා කොහෙද යන්නේ කියලා කියන්නේ නැහැ. පුළුවන් නම් කියන්න. Sorry.